හායි කොහොමද ඔයාලට? ඉතින් ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ගොඩක් කාලෙකින් මට වීඩියෝස් කරන්න බැරි වුණා. ඇත්තටම මේ මගේ තුන්වෙනි වීඩියෝ එක. ඉතින් මට හිතුණා මේ වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. අනිත් එක මගේ මට කවදා හරි බලන්න ඉතින් මට හිතුණා මට මේක ෂෙයා කරොත් හොඳයි කියලා මගේ විශේෂ දවසක්. ඉතින් මේ අපි ඉන්නේ දැන් අතමි ස්ටේෂන් එකේ. අතමි ස්ටේෂන් එකේ අපි ඉන්නේ. අපි ආවා අතමි බීච් එකට. මොකද මගේ බර්ත්ඩේ ෆොටෝස් ටිකක් තියෙනවා. ඒක ගන්න කවුරුත් ෆොටෝග්‍රාෆර්ස්ලා කවුරුත් නැහැ. අපි දෙන්න තමයි මයි හස්බන්ඩ් තමයි ආවේ. ඉතින් හස්බන්ඩ් තමයි මගේ ෆොටෝග්‍රාෆර්. ඉතින් අපි දෙන්න ආවා. අපි දෙන්න දැන් මේ අතමි ස්ටේෂන් එකේ තිබ්බ ලස්සන මේ පොඩි ස්ට්‍රීට් එකක්. ඒකේ කෑම ජාති, බීම ජාති එක එක දේවල් තිබුණා. ඉතින් අපි හිතුවා පොඩ්ඩක් එකපාරටම තැන්ට යන්න කලින් පොඩ්ඩක් අවුවක් තිබුණ නිසා අපි හිතුවා පොඩ්ඩක් මෙතන ඇවිදලා කාලා බීච් එකට යනවා කියලා. ඉතින් අපි දැන් මේක බලාගෙන යනවා. මේකේ ඒ හරිය ගොඩක් ෆොරිනර්ස්ලා හිටියා. මොකද මං හිතන්නේ ඒ හරිය පොඩ්ඩක් ෆොරිනර්ස්ලා එන ඒරියා එකක් වගේ. පල්ලෙහා බීච් එක හරියනම් ගොඩාක් ලස්සනයි. මේ ගොඩාක් හොටෙල්ස් තිබ්බා. අපි ඒව බැලුවා. ගොඩක් ගණන් ඒ හොටෙල්ස්. ඉතින් කොහොම හරි අපිට නම් පැයක් වගේ තමයි අපේ ගෙදර ඉඳලා තියෙන්නේ. ඉතින් අපි දෙන්න මෙහෙම ඉතින් ආවා. ඉතින් අපි දැන් මේ යන්නේ ආයෙත් උඩට. මේ පල්ලෙහා බැහැගෙන තමයි මේ ස්ට්‍රීට් එක පල්ලෙහාට එන්න තියෙන වලට පේන විතර ඇති. මේ අපි දැන් යනවා ආයෙත් උඩට ස්ටේෂන් එක ළඟට. මොකද අපිට මොන හරි කන්න ඕන. හොඳටම බඩගින්න ඉන්නේ. ඒ නිසා මොන හරි කන්න අපි දැන් උඩට යනවා. අපි ගිහලා කාලා බීච් එකට යමු ෆොටෝස් ටික ගන්න. ඇත්තටම මට මම මේ ටික වීඩියෝ කරාට මට බීච් එකට ගිහිල්ලා උන විදිය එක ෆොටෝස් ටික ගත්තේ කොහොමද ඒවා වීඩියෝ කරගන්න බැන්න. මොකද අපි දෙන්න විතරයි හිටියේ. අර බීච් එකේ අර පොඩ්ඩක් අර බීච් එකට වැටෙන එළියත් එක්ක අර ඉර එළියත් එක්ක පොඩ්ඩක් ෆොටෝස් ටික ගන්න ඕන හින්දා අපි දෙන්නට අග්ගල් ෆොටෝස් ටික ගත්තා. ඉතින් වෙනම අපිට වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් මම පස්සේ මේ අන්තිමට මේක දාන්න මම ගත්ත පොඩි වීඩියෝ කෑල්ලකුයි ඒ වගේම මගේ ෆොටෝස් ටිකයි. ඉතින් අපි දැන් එහෙනම් යමු කන්න. අපි අද මැක්ඩොනල්ඩ් එකෙන් කනවා කියලා හිතුවා. මැක්ඩොනල්ඩ් එකේ මං ආසම බන් එකක් කන්න යන්නේ අද. මට හරිම සතුටුයි. මං හරිම ආසයි මැක්ඩොනල්ඩ් කන්න. මං වගේ මැක්ඩොනල්ඩ් කන්න ආසයි ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වුණාට දැන් ලංකාවේ නම් මැක්ඩොනල්ඩ් නැහැ නේද? අනේ මන්ද ඉතින් ළමයිනේ. ඉතින් අපි මේ මැක් එක ලොකු මැක් එකක්. කොහොම හරි කමන්නේ ලොකු හරි පොඩි හරි කමන්නේ අපි දැන් කමු. මම ගත්තා ඩබල් චීස් බර්ගර් බන් එක බර්ගර් එකක්. මම මේ අහන්නේ රහයි නේද මේක කියලා. මේ එයාකෝ හොඳයි කියලා. ඉතින් අපි දැන් කාලේ ඉවර වෙලා බීච් එක පැත්තට යමු එහෙනම්. බීච් එක පැත්තට යනවා වීඩියෝස් ටික මට කරගන්න පුළුවන් වුණා. එනට එතන අර බීච් එකට ගිහිල්ලා උන දේවල් ටික වීඩියෝ කරගන්න බැරි වුණා. කලින් කිව්වා වගේම අපි දෙන්න විතරක් හිටිය නිසා අපිට ඉතින් ඉක්මනට එන්නත් ඕන හින්දා අපිට එන්න ටක් ගාලා වීඩියෝ එකයි අපේ ෆොටෝස් ටික අරගෙන ඉක්මනට ආවා. එනකොට ඇත්තටම රෑ වුණා. කොහොමද අපි ෆොටෝස් ටික ගත්තා. මේ මගේ වැඩි ලස්සනට කරගන්න පුළුවන් වුණා. ඇත්තටම thank you මගේ සුදු කොල්ලා. එයා හින්දා තමයි මට මේ හැම දෙයක්ම ලැබුණේ.
ඉතින් මේ බර්ත්ඩේ එකත් මට ලස්සනට සමරන ලැබුණේ එයා හින්දා. මං ආස විදිහට මට ආස දේවල් අරගෙන මට ආස විදිහට මට ඒ හැමදේම කරගන්න පුළුවන් වුණේ මගේ සුදු මහත්තයා නිසා. ඉතින් ඒක නිසා යාට ගොඩාක් තැන්ක් යූ, ගොඩාක් පින් මට මේ දෙන ආදරයට, මට කරන හැමදේටම. ඉතින් අපි එහෙනම් යමු බීච් එකට. බීච් එකට යද්දී මේ පල්ලමක් බැහැගෙන තමයි බීච් එකට යන්න තියෙන්නේ. පල්ලමක් බැහැගෙන යන්න පුළුවන් වුණාට ඒ පල්ලම ආයේ නැගින්න ගියාම පඩිපෙල් ටික පණ ගියා. කොහොම හරි අපි මෙන්න ඔන්න ඔය වගේ පඩිපෙල් 3ක් විතර උඩට තිබ්බා. ඉතින් කොහොම හරි අපි ඉස්සෙල්ලාම ඉතින් වැඩේ කරගන්න බැහැගෙන ඉන්න එපා. ඊට පස්සේ බැහැලා ආව බීච් එකට. ඇවිල්ලා ඉතින් මේ බීච් එකට දෙපැත්ත මාර ලස්සනයි. මම අර ටික වගේම මේ හොටෙල්ස් තමයි ගොඩක්ම තිබ්බේ. මාර ලස්සනයි. හරිය ඇත්තටම අර වෙන රටක වගේ ඇත්තටම. හරිම ලස්සනයි. ඉතින් කවුරුත් ගිහලා නැත්තම් ඔයාලා ගිහලා බලන්න, ලස්සනයි. ඉතින් ඊට වඩා ලස්සන බීච් තියෙනවා ඇති. ඉතින් ඒවත් කමෙන්ට් එකක් දාගෙන යන්න. කොහොම හරි මේ වීඩියෝ එකයි මගේ ෆොටෝස් ටිකයි ගන්න තමයි මම මෙච්චර දුරක් ගෙවාගෙන ආවේ. ඉතින් කොහොම හරි මම මේ වගේ ආසාව ඉෂ්ට කරගත්තා. ඉතින් ඔයාලට තැන්ක් යූ මාව අහගෙන හිටියට, බලාගෙන හිටියට. ඊළඟ vlog එක මගේ බර්ත්ඩේ vlog එක. ඉතින් ඒකෙන් හමු වෙමු. ඉතින් ඔයාලත් සතුටින් පරිස්සමෙන් ඉන්න. ඔයාලා ආස හැමදේම ඔයාලාට කරගන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.